මේ දිනේ සිදු බිහිසුණු ප්‍රහාරය රණසිංහ ප්‍රේමදාස ඝාතනය 1993 මැයි මාස 1 වෙනිදා කොළඹ නගරය මේ දින සැමරුම් වලින් පිරී තිබුණා. කම්කරුවන්ගේ දිනය සැමරීමට දහස් ගණන් ජනතාව වීදිවලට එක්ව සිටියා. ඒ අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාද මේ දින පෙළපාලියට එක්ව සිටියා. නමුත් එදින ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අමතක කළ නොහැකි අඳුරු දිනයක් බවට පත්වෙයි කියා කිසිවෙකුත් හිතුවේ නැහැ. රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී චරිතයක්. කොළඹ දුප්පත් ජනතාව අතරින් දේශපාලනයට පැමිණ ඔහු තමන්ගේ දේශපාලන ගමන ඉතා පහළ මට්ටමේ සිට ආරම්භ කළා. පසුව අගමැතිවරයා බවටත් 1988 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවටත් පත් වුණා. ඔහුගේ පාලන කාලය තුළ නිවාස ව්‍යාපෘති, ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සහ ජනතාව ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා. නමුත් ඒ සමගම රට තුළ දැඩි දේශපාලන ගැටුම් සහ යුද්ධ තත්ත්වයක් පැවතුණා. 1993 මැයි 1 වෙනිදා කොළඹ ආමරවීදියේ ප්‍රදේශයේ මේ දින පෙළපාලිය පැවැත්වෙමින් තිබුණා. ජනාධිපති ප්‍රේමදාස මහතා ජනතාව අතරට ගොස් ඔවුන් සමග කතා කරමින් සිටියා. එම අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. හදිසියේ ඇති වූ දැඩි පිපිරීමෙන් අවට සිටි බොහෝ දෙනා කම්පනයට පත් වුණා. මෙම ප්‍රහාරය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු කිහිප දෙනෙකු මිය ගියා. රටම කම්පනයට පත් වුණා. මේ දිනය ශ්‍රී ලංකා ඉතිහාසයේ ශෝකජනක දිනයක් බවට පත් වුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති පරීක්ෂණවලදී එය LTT සංවිධානයට සම්බන්ධ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස ප්‍රකාශ වුණා. මෙම සිදුවීම සිදු වූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් දැඩිව පැවති කාලයකයි. ප්‍රේමදාස මහතාගේ මරණයත් සමග රටේ දේශපාලන පරිසරය විශාල වෙනසකට ලක් වුණා. ඉන්පසු ජනාධිපති ධුරය සඳහා නව දේශපාලන වෙනස්කම් රැසක් සිදු වුණා. එය මතක් කරන්නේ දේශපාලනය තුළ ඇති ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය රටකට කොතරම් විශාල බලපෑමක් ඇති කළ හැකිද යන්නයි. ඉතිහාසයේ සිදුවීම් අධ්‍යයනය කිරීමෙන් අනාගතය සඳහා පාඩම් ඉගෙන ගැනීම අප සැමගේ වගකීමක්. ඔබට මෙවැනි ඉතිහාස කතා තවත් බලන්න කැමති නම් අප සමග රැඳී සිටින්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මෙවැනි ඉතිහාස කතා තවත් බලන්න සිලෝන් රේන්ජ් අපගේ channel එක දැන්ම subscribe කරන්න.